දැන් වෙලාව පාන්දර 1යි. ඔයාගේ ඇස් දෙක පීවෙන්න ඔන්න මෙන්න. මුළු ඇඟටම පට්ට මහන්සි. හෙට උදේ 8ට වැඩට හරි ක්ලාස් එකට හරි යන්නත් ඕනේ. ඔයා දන්නෝ දැන් නිදාගත්තේ නැත්නම් හෙට දවසම ඉවරයි කියලා. ඒත් ඔයාට ෆෝන් එක තියන්න හිතෙන්නේ නැහැ. තව එක වීඩියෝ එකක්, තව එක පෝස්ට් එකක්. ඔය විදිහට ඔයා ඔයාගේ නිින්ද හොරකම් කරනවා. මනෝවිද්‍යාවේදී මේකට කියන්නේ රිවෙන්ජ් බෙඩ්ටයිම් ප්‍රොක්‍රැස්ටිනේෂන් කියලා. ඇයි අපි අපෙන්ම පලිගන්නේ? මේකේ පලිගැනීම කියන වචනය තියෙන්නේ නිකම්ම නෙවෙයි. ඔයාගේ දවස ගැන පොඩ්ඩක් හිතන්න. උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් ඔයා වැඩ කරන්නේ අනුන්ගේ ඕනේපාකම් වලට. බොස්ගේ ඕඩර්ස්, ට්‍රැෆික් එකේ රස්තියාදුව, අම්මලාගේ බැනුම්, නැත්තම් ක්ලාස් එකේ වැඩ මුළු දවස පුරාම ඔයාට ඔයා වෙනුවෙන් කාලයක් තිබ්බේ නැහැ. ඉතින් රෑ වෙලා හැමෝම නිදාගත්තම ඒ ලැබෙන නිශ්ශබ්දතාවය ඔයාට දැනෙන්නේ ලොකු නිදහසක් වගේ. ඔයා ඒ නිදහස අතහරින්න අකමැති නිසායි බලෙන් නැහැරන් ඉන්නේ. අපේ මොලේ තියෙනව ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා කොටසක්. ඒක තමයි අපිට තීන්දුව తీරන ගන්න උදව් කරන්නේ. හැමෝම දන්නවා නිදාගන්න එක හොඳයි කියලා. හැබැයි දවස අවසානයේදී මේ කොටස පට්ටම මහන්සි. එතකොට අපේ මොලේ පාලනය ගන්නේ ඉක්මන් සතුට, instant gratification හොයන කොටස. එයාට ඕනේ දැන් මේ වෙලාවේ සෝෂල් මීඩියා වලින් ලැබෙන පොඩි ඩෝපමින් බිඳුව විතරයි. ඔයාට හෙට වෙන දේ ගැන හිතන්න ශක්තියක් නැහැ. මේ පලිගැනීමෙන් අන්තිමට පරාජය වෙන්නේ ඔයාමයි. එක රැයක් නිදි බැරුවම ඔයාගේ මොලේ ක්‍රියාකාරීත්වය හරියට බීලා මත්තුණු කෙනෙක්ගේ වගේ වෙනවා. අවධානය අඩු වෙනවා, ඉක්මනට තරහ යනවා, මතකයේ දුර්වල වෙනවා. ඔයා රැයට හොරකම් කරන්නේ පැය දෙකේ නිදහස වෙනුවෙන් හෙට දවසේ පැය 28ම පූජා කරන්න ඔයාට සිද්ධ වෙනවා. මේක විෂ චක්‍රයක්. ඔයා නිදිවරනවා, ඊළඟ දවසේ මහන්සි, ඒ නිසා වැඩ ගොඩ ගැසෙනවා, ආයෙත් රැයට නිදහස හොයනවා. එහෙනම් කොහොමද මේකෙන් බේරෙන්නේ? පළවෙනි දේ තමයි දවසේ අතුලේ ඔයා වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරගන්න එක. එතකොට රැයට පලි ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි දේ නිදාගන්න පැයකට කලින් ෆෝන් එක වෙනත් කාමරයකින් තියන්න. මතක තියාගන්න සෝෂල් මීඩියා කියන්නේ කවදාවත් ඉවර වෙන දෙයක් නෙවෙයි. හැබැයි ඔයාගේ ජීවිතේ සහ සෞඛ්‍යය ඉවර වෙන්න පුරුවන්. අද රැයට ඔයා ඔයාටම ආදරය කරන්න. ෆෝන් එක තියලා නිදාගන්න. අද රැයටත් නිදාගන්න කලින් ඔයා ෆෝන් එක අතට ගත්තම මේ කතාව ඔයාට අනිවාර්යෙන්ම මතක් වෙයි. මේ වීඩියෝ එකෙන් ඔයාගේ ජීවිතේට, ඔයාගේ දැනුමට පොඩි හරි වටිනාකමක් එකතු වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන්ම Neural Robotics Podcast YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම එතනම තියෙන bell icon එකත් click කරලා තියාගත්තොත් මේ වගේ ඔයාගේම මොලේ ඔයාව රවට්ටන තවත් පට්ටම මනෝවිද්‍යාත්මක රහස් සහ ජීවිතයට වැදගත් වෙන සුපිරිම වීඩියෝස් අප්ලෝඩ් කරපු ගමන්ම ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම ස්තුතියි. දැන් ඉතින් ෆෝන් එක පැත්තකින් තියලා හොඳට නිදාගන්න. සුබ රාත්‍රියක්.